මිස්ටර් රෂ් අපේ YouTube channel එකෙන් අපි අද දවසේ හදන්න යන්නේ මොකක්ද කියලා කල්පනා කරනවා. ඒත් ඔයාලට පේන මේ ಜಾති ගොඩ දැක්කහම ඔයාලට හිතෙන්න පුළුවන් අදත් නිකන් එකම විදිහේ දෙයක්ද හදන්න යන්නේ කියලා. අද අපි හදන්න යන්නේ ඉන්දියාප්ප කොත්තුවක්. ඉන්දියාප්ප කොත්තුවක් කොහොමද ඔයාලට ලේසියෙන් පහසුවෙන් හදාගන්න කියලා අද මිස්ටර් රෂ් වෙතින් අපි කියලා දෙනවා. අපි ඉන්දියාප්ප ටික කලින් තඹගත්ත ඉන්දියාප්ප ටික තමයි මේ තියෙන්නේ. මේ තියෙන අපේ ඉන්දියාප්ප ටික අපි කලින් තඹගෙන දැන් ප්ලෑස් වෙලා ඉන්දියාප්ප කොත්තුව හදන්න. අපි මෙතන ඉන්දියාප්ප ටික හදාගන්න බලාපොරොත්තු වෙනවා. මේ විදිහට ඉන්දියාප්ප ටික හදාගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ පෝක් කරියක් ඔයාලට මතකයි අපි කලින් හැදුවා කලින් වීඩියෝ එකකින්. ඒකත් බලන්න. මේ බ්ලැක් පෝක් කරියක් ආයි හොඳටම හදපු ක්‍රමයක් තමයි අපි ඔයාලට වීඩියෝ එකෙන් කලින් වීඩියෝ එකෙන් පෙන්නලා තියෙනවා. අපි දැන් අද දවසේ හදන්න යන්නේ මේ විදිහේ ඉන්දියාප්ප කොත්තුවක්. අද අපි ඉන්දියාප්ප කොත්තුවක් හදන්නේ මේ විදිහට අපි එකතු කරගන්නවා ඉන්දියාප්ප කොත්තුවට උණ කරන දේවල් ටික. මුලින් ඉවරු සුළුම ටික අපි දාගත්තා. ඊළඟට සාමාන්‍ය මේක කඩේ ඉන්දියාප්ප කොත්තුව ගහන විදිහට නෙවෙයි අපි හදන්නේ මේකේ නිකන් සාමාන්‍ය දෙන්නෙට්ට වගේ රස ඉන්දියාප්ප කොත්තුවක්. මේක වාර ගෙදරදී ඒසෙට හදාගන්න පුළුවන් ඉන්දියාප්ප කොත්තුවක්. දැන් අපි කලින් තඹගත් ඉන්දියාප්ප ටික මේ විදිහට කරනවා ඉන්දියාප්ප කොත්තුවට. දාගෙන අපි තියන්නේ ඒ තමයි අපේ ඉන්දියාප්ප කොත්තුව. දැන් අපි මේ ටික මික්ස් කරගෙන තියෙනවා. අපිට තව එකතු කරන්න තියෙනවා. ලේක්ස් එකතු කරන්න තියෙනවා. ඊළඟට තක්කාලි ටිකක් අපි දාගන්න ඕනේ. මේ විදිහට අපි ඉන්දියාප්ප කොත්තුව රස වෙන්න, සුවඳ වෙන්න, ඒ වගේම ලස්සන වෙන්න අපි මේ දේවල් ටික එකතු කරගන්නවා. රහම රහ ඉන්දියාප්ප කොත්තුවක් අපි විතර කීපයක් එකතු කරගත්තා. ඊළඟට මේ තක්කාලි ටික අපි එකතු කරගන්න. දැන් අපි හදාගත්ත හොදි පොඩ්ඩක් එකතු කරගන්නවා. දැකලා ඉතින් මේකට කඩේත් සාමාන්‍යයෙන් හොදි දානවා. ඉන්දියාප්ප කොත්තුව හදද්දි මේ විදිහට හොදි ටිකක් එකතු කරගන්න ඕනේ. මේකේ රහ වැඩි වෙන්නේ. මේ තමයි අපේ ඉන්දියාප්ප කොත්තුව. මේකට බිත්තර අපි එකතු කරගෙන තියෙන. අපි ඊළඟට අපි හදාගත්ත පෝක් කරි එක චුට්ටක් එකතු කරන්න යන්නේ. පෝක් කරි එකෙන් ටිකක් අපි මේ විදිහට එකතු කරනවා. මොකද මේක අපි පෝක් ඉන්දියාප්ප කොත්තුවක් තමයි අපි අද දවසේ කන්නේ මේ විදිහට. අපි කලින් හදාගෙන තිබ්බ පෝක් කරි එකෙන් චුට්ටක් අපි දාලා බලනවා. එතකොට කොහොමද රහ වෙනස් වෙයිද කියලා. ඉන්දියාප්ප කොත්තු වෙන රහ ඒ වගේම තමයි අපි බලමු මේකට පෝක් ටිකකුත් එකතු කරලා තව රහ ඊට වඩා වැඩි වෙන්න අපි එකතු කරගන්නවා.
රයිට් මේ තමයි අපි අද ඉන්දියාප්ප කොත්තුවේ ෆයිනල් ප්‍රොඩක්ෂන් එක. ඔයාලට පේනවා පාට එතකොට රහත් ඒ වගේම තමයි රහ අපි කියන්නම්. අපි පෝක් එක තමයි අද දවසේ අපි කන්නේ. ඉතින් අපේ YouTube channel එක subscribe කරන්න. අපි කලින් හදපු පෝක් කරියට මම හිතන්නේ ගොඩක් දෙනෙක් බලලා තියෙනවා. ඉතින් පෝක් කරිය එක බලන ගමන් බ්ලැක් පෝක් කරිය එක අපි හදපු මේ කොත්තුවත් බලන්න ඉන්දියාප්ප කොත්තු එක රහම රහ ඉන්දියාප්ප කොත්තුවක් අපි අද දවසේ වාට අරගෙන ආවා. මේ විදිහට පෝක් එක තමයි අපි අද දවසේ මේ කොත්තුවත් කන්න බලාපොරොත්තු වෙන්නේ.